ආයුබෝවන් මම කල්පනා කරා පළවෙනි දවසේ මම ඔයාලට කියලා දුන්නා ඇල්ෆබෙට් එක අකුරු හෝඩිය. ඉතින් වචන වලට කලින් ඉලක්කම් ගණන් කරන්නේ කොහොමද කියන එක කියලා දෙන්න කල්පනා කරා. කලින් දවසේ කිව්වා වගේම තමයි මේකෙත් තියෙන්නේ අපිට කනට නොහුරු ප්‍රශ්න විතරයි. නැත්තම් මේක අමාරු නෑ කතා කරන්න. ඒ කියන්නේ ඉලක්කම් ගණන් කරන්න. පටන් ගමු. බිංදුවට කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි 0 කියන වගේම මේක පොඩ්ඩක් වෙනස් වෙනවා 0 0 0 යෙදෙන් යෙදෙන් 1 द्वा द्वा त्र त्र चित्तेर चित्तेर पेंच पेंच शेष्ट शेष्ट शेदम शेदम ओशेम ओशेम जेविएंच जेविएंच जेशिंच जेशिंच ඔහොම තමයි එකේ ඉඳලා 10ට බිංදුව ඇතුළුව ගණන් කරන්නේ. 11 ඉඳලා ගණන් කරනකොට 20ට එනකම් මේක හරි ලස්සන රටාවක් තියෙන්නේ. පළවෙනි දැන් අපි එකේ ඉඳලා 10ට එනකම් ගණන් කරපු ටිකේම පළවෙනි කොටසත් පිටිපස්සට තව එක වචනයකුත් එක්ක තමයි ඒ කොටස් ටික වචන ටික හැදිලා තියෙන්නේ. ඒකෙට 11 ඉඳලා 19ට එනකම් නස්චය නස්චය කියන වචනේ එකතු වෙලා තමයි මේ ඉලක්කම් ඔක්කොම හැදිලා තියෙන්නේ. මේක අමතක වෙන්නේ නැහැ. අමාරු නෑ අල්ලගන්න. යෙදෙනාස්චය යෙදෙනාස්චය ද්වනාස්චය ද්වනාස්චය ත්‍රනාස්චය ත්‍රනාස්චය චතරනාස්චය චතරනාස්චය 15කට විතරක් මෙතෙන්දි චූටි වෙනසක් වෙනවා. ඒක පිංච් නෙවෙයි කියන්නේ පියත් පියත්නාස්චය පියත්නාස්චය ශේෂ්නාස්චය ශේෂ්නාස්චය. දැන් ඔයාලට තේරෙනවා ඇති අර පළවෙනි යෙදෙන් ද්වාත්‍ර කියලා කියන කෑල්ලම අල්ලගෙන මෙහා පැත්තට මේ වචන හැදෙනවා කියන එක. ඒ වගේම ශිදෙම්නාස්චය ශිදෙම්නාස්චය ඔෂෙම්නාස්චය ඔෂෙම්නාස්චය ජීවිත්නාස්චය ජීවිත්නාස්චය 20ට විතරක් වෙනසක් වෙනවා. ඒකට කියනවා ද්වා ජෙස්චා ද්වා ජෙස්චා කියන්නේ ද්වා ජෙස්චා කියලා. ඔන්න ඔය විදිහට තමයි. දැන් ඔයාලට තේරෙනවා ඇති මහා ලොකු අමාරුවක් නෑ මේකෙදි කියලා. එතකොට 20 30 40 ඔය විදිහට 100ට යනකම් කියන්නකත් එච්චර අමාරු නෑ. ඒකෙදි වචනේ චූටි වෙනසක් වෙනවා. පළවෙනි කොටස් දෙකකට විතර එක විදියකුත් එතනින් පල්ලෙහා සේරම එකම විදියකට 100ට යනකම් යන්නේ. එතකොට අපි දැන් ද්වජෙස්ච කියලා 20ට කිව්වා. ඊට පස්සේ 30ට ත්‍රජෙස්චි ත්‍රජෙස්චි 40ට කියනවා චතරජෙස්චි. ඊළඟට තමයි වෙනස් වෙන්නේ. ඒක වෙනස් වචනයක්. පහට කියන පින් කියන එකම අරගෙන පින්ජෙෂොන්ත්. එතන ඉඳලා ඔක්කොම ජෙෂොන්ත් තමයි තියෙන්නේ. පින්ජෙෂොන්ත්, ශෙෂ්ජෙෂොන්ත්, ෂෙදෙම්ජෙෂොන්ත්, ඔෂෙම්ජෙෂොන්ත්, ජෙවින්ජෙෂොන්ත්, ස්තෝ. ඒක හරිය ලේසි. ස්තෝ අකුරු තුනයි. ඉංග්‍රීසියෙන් ලියනවා නම් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඊළඟට දැන් අපි කියමු දැන් ඔය අපි ඔය 20 30 40 වගේමනේ ගත්තේ 35 කියලා ත්‍රජෙස්චි පිංච් ත්‍රජෙස්චි පිංච්. ඊළඟට 99ට කියනවා ජෙවින්ජෙෂන් ජෙවින්ජ්. ඊට පස්සේ 85 කිව්වොත් එහෙම ඔෂෙන්ජෙෂන් පිංච්. ඔන්න ඔය විදිහට තමයි. ඒක අමාරු නෑ. ඒක ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. තව වැදගත් දෙයක් කියනවා. දැන් අපි ගණන් කරනකොට යෙදෙන්වා ඔහොම කියනවනේ. ඒ වුණාට අපි දැන් වැඩක් කරගෙන යද්දී හිතමුකෝ අපි විදියකින් මොකකට හරි ගහනවා. එහෙම නැත්නම් තව කොහොම හරි ගණන් කරනවා කියලා කියමුකෝ. අන්න ඒ වගේ වෙලාවෙදී මේ පොලිස් කට්ටිය ගණන්
පටන් ගන්නකොට පාවිච්චි කරනවා රස් කියන එක. රස් ද්වා ත්‍ර එහෙම කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඔන්න අපි මිටි පාරවල් ටිකක් ගහගෙන යනවා. ගහලා දැන් අපි අහනවා ඇද්ද කියලා. ඇද්ද කියලා අහපුවම එයා කියනවා රස් කියලා. ඒ කියන්නේ තව පාරක් ගහන්න. එහෙම නැත්නම් මොනවා හරි ටිකක් අයිටම් ටිකක් තියෙනවා. අපි ගණන් කරගෙන යනකොට අපි යෙදෙන් ද්වාත්‍ර ඔහොම කියනකට වඩා එයාලා පටන් ගන්නෙ රාස් ද්වාත්‍ර චිත්‍ර ඔහොම කියලා තමයි ගණන් කරගෙන යන්නේ. ඒ නිසා එකක් චුට්ටක් මතක තියාගන්න. මොකද සමහරවිට ඒක නුහුරු වෙන්න පුළුවන්. යෙදෙන් කියන මතක තියාගන්න මේ මිනිස්සයා කියනවා රාස් කියලා. එහෙම හරියන්නේ නැහැ. ඒ නිසා රාස් කියන එකත් මතක තියාගන්න ඕනේ. රයිට්. ඊළඟට දැන් මෙහි ඉන්නකොට අහනවා බඩට ගිහුවාම ඔයාට වයස කීයද කියලා. ඉල්ලේ මස්ලාත් කියලා අහනවා. එතකොට අපි කියනවා මාම්ලාත් වයස කියලා. මාම්ලාත් චතුර්ජස්ති මෙහෙම කියලා කියනවා. නැත්නම් මාම්ලාත් දොජස්ති වශයෙන්. ඔය විදිහට කියනවා ඉතින් මාම්ලාත් දොජස්ති වශයෙන් 28යි. මාම්ලාත් චතුර්ජස්ති මාම්ලාත් දොජස්ති පිංච් ඔහොම කියනවා. ඔන්න ඔය විදිහට තමයි ගණන් කරන්න පටන් ගන්නවා. රයිට්. ඊළඟ දවසේදී අපි වචන වාක්‍ය සරල කෙටි වාක්‍ය බලමු. එහෙනම් අවශ්‍යයි. ආයුබෝවන්.